ඔබ දන්නවාද ලෝකයේ තියෙන හිස්ම ගුවන් තොටුපළ තියෙන්නේ ලංකාවේ කියලා. ඒ වගේම කොළඹ මැද අක්කර ගණනක වටිනා ඉඩමක් අවුරුදු 10ක් තිස්සේ කම්බි කූරු විතරක් ඉතිරි වෙලා තියෙන්නේ. අපි හෙළි කරන්නේ ලංකාවේ දේශපාලනඥයෝ Tamanගේ නම ගහගන්න හදපු අන්තිමට රටේ සල්ලි බිලියන ගණන් වංචා කරපු සුදු අලි ව්‍යාපෘති ගැනයි. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මොකද අන්තිම කියනවා මේ වංචා නිසා අද අපිට ගෙවන්න වෙලා තියෙන වන්දිය කොච්චරද කියලා. මත්තල ගුවන් තොටුපළ සහ හම්බන්තොට වරාය ඩොලර් මිලියන 200කට වඩා වියදම් කරලා හදපු මත්තල ගුවන් තොටුපළ අන්තිමට වී ගබඩා කරන්න පාවිච්චි කරපු හැටි ඔබට මතකද? ඒ වගේම ණය ගෙවා ගන්න බැරිව චීනයට සින්න වුණු හම්බන්තොට වරාය. මේවායින් රටේ සාමාන්‍ය ජනතාවට ලැබුණු සෙතක් තියෙනවද? නැත්නම් මේවා හුදෙක් ප්‍රදර්ශන කාමයට කරපු වැඩද? ඇමරිකානු ඩොලර් මිලියන 209ක් වැය කරලා හදපු මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ. මෙතන ඉදිකිරීම් වලට විතරක් චීන එක්සිම් බැංකුවෙන් ඩොලර් මිලියන 190ක ණයක් අරගෙන තියෙනවා. අන්තිමට වසරකට රුපියල් බිලියන 3කට වඩා පාඩු ලබන මේ ගුවන් තොටුපළ වී ගබඩා කරන්න පාවිච්චි කරපු හැටි මුළු ලෝකයටම විහිළුවක් වුණා. ඊළඟට හම්බන්තොට වරාය. මේකේ පළමු අදියරට විතරක් ඩොලර් මිලියන 361ක් වැය වුණා. අන්තිමට ණය වාරික ගෙවා ගන්න බැරිව මේ වරාය අවුරුදු 99කට චීනයට බදු දෙන්න සිද්ධ වුණා. මේක රටේ ස්වෛරීභාවයට පවා එල්ල වුණු ලොකු තර්ජනයක්. කොළඹ පිහිටි මෙම කුළුණ ඉදිකිරීමට විශාල මුදලක් වැය වූ අතර එයින් ලැබෙන ආර්ථික ප්‍රතිලාභය පිළිබඳව ආරම්භයේ සිටම විවිධ මතභේද පැවතුණි. බොහෝ දෙනා මෙය හුදු අලංකාරයට පමණක් සීමා වූ ඉදිකිරීමක් ලෙස හඳුන්වයි. ඩොලර් මිලියන 104ක් වැය කරලා හදපු නෙළුම් කුළුණ. මේක හදද්දී ඇලයි කියන චීන සමාගමකට ගෙවපු රුපියල් බිලියන 2ක අත්තිකරම් මුදලක් අතුරුදහන් වුණා කියලා ඒවකට හිටපු ජනාධිපතිවරයාම ප්‍රකාශ කළා. ඒ විතරක් නෙවෙයි කොළඹ කොටුවේ අක්කර 4කට වඩා වැඩි භූමියක හදන්න ගිය ෆ්‍රෙෂ් ව්‍යාපෘතිය. මේකේ ඉදිකිරීම් වලදී රුපියල් මිලියන 70ක මුදල් වංචාවක් සිද්ධ වුණා කියලා නඩු පවා පැවරුණා. අදටත් එතන ඉතිරි වෙලා තියෙන්නේ මලකඩ කාපු කම්බි කූරු විතරයි. මේවා විදේශ ආයෝජන නෙවෙයි මහජන මුදල් සූරාකැණි ජාවාරම් විතරයි. මෙහිදී රුපියල් මිලියන 70ක පමණ මුදලක් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇත. මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 වන අදියර රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ කොටස ඉදිකිරීමේ ටෙන්ඩර් පටිපාටිය සම්බන්ධයෙන් දැඩි දූෂණ චෝදනා එල්ල විය. අධිවේගී මාර්ග කිලෝමීටරයක් හදන්න ලෝකයේ සාමාන්‍යයෙන් යන වියදමට වඩා කිහිප ගුණයක් ලංකාවේ වැය වෙන්නේ කොහොමද? මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 වන අදියරේ කිලෝමීටරයකට රුපියල් බිලියන 7ක් විතර වියදම් වෙනවා කියලා ගණන් බලා තිබුණා. මේ අධික පිරිවැය සහ ටෙන්ඩර් වල තියෙන දූෂණ නිසාම මේ ව්‍යාපෘති අතරමඟ නැවතිලා තියෙනවා. අකුරේගොඩ ඉදිවෙන ආරක්ෂක මූලස්ථානය ගැන බැලුවොත් රුපියල් බිලියන 8කට සැලසුම් කරපු වැඩේට අන්තිමට බිලියන 50කට වඩා වැය වෙලා තියෙනවා. මෙතනදී උපදේශක ගාස්තු විදිහට විතරක් මිලියන 600ක වංචාවක් වුණු බව විගණන වාර්තා පෙන්වා දෙනවා. මට මේ ව්‍යාපෘති 300කට වඩා අද අතහැර දාලා තියෙනවා. මත්ස්‍ය ආහාර නිෂ්පාදනයේ ඉඳලා නිවාස ව්‍යාපෘති වෙනකම් රුපියල් බිලියන ගණනක බදු මුදල් මේ ගොඩනැගිලි ඇතුලේ දිය වෙලා යනවා. ණයබරින් හිරුණු රටක නිෂ්පාදන ආර්ථිකයකට යොදවන්න තිබුණු සල්ලි මෙහෙම ගොඩනැගිලි වලට යට කරන එක සාධාරණද? මේ සුදු අලි අපිට දෙන පාඩම මොකක්ද? පාලකයෝ Tamanගේ ප්‍රදර්ශන කාමයට කරන වැඩවල වන්දිය ගෙවන්න වෙන්නේ අපේ දරුවන්ටයි. මේ ඉදිරියටවත් ජාතික ප්‍රතිපත්තියක් නැතුව හදන මෙවැනි ව්‍යාපෘති ගැන අපි අවදි වෙන්න ඕනේ. ඔබ හිතන්නේ මේ ව්‍යාපෘති වලින් රටට වැඩිම පාඩුව කළේ කවුද? පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් ෂෙයා කරන්න. තවත් මෙවැනි තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න. ස්තුතියි.